නිරූපණ ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් පවත්වනු ලැබූ මෙවර අවුරුදු උත්සවය මේ වන විට සමාජය දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙනවා. එහි අශෝභන තරඟයි සව් ශ්‍රී ලංකය සංස්කෘතියට සහ සභ්‍යත්වයට කැරලක් ඇති කරන බවට බොහෝ දෙනා චෝදනා කරනවා. මේ ඒ සම්බන්ධව ජේෂ්ඨ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක YouTube වැඩසටහනක් අතරතුර දැක් වූ අදහස්. උපුටා ගැනීම. මේවා දිහා බලන් ඉන්න බෑ. ඒ නිසා තමයි කතා කරන්නේ. අපි දැනගන්න ඕනි මේවා අපේ පැරැන්නු හදලා තියෙන්නේ නිකං කටකහනවට නෙවෙයි. සූරිය මංගල්‍ය කියලා එකක් සිංහල දමිළ අලුත් අවුරුද්දක් කියලා එකක් ලෝකෙ කොහෙවත් නෑ. මේ රටට ආවැනික වූ මංගල්‍යයක් මේක. මේවැ සිරිත් කියල දේවල් තියෙනවා. විරිත් කියල දේවල් තියෙනවා. අතාරින්න අතාරවන්න වෙනවා දැන් අපිට මේක. මම ලේසියකට කතා කරන්න නැති කෙනෙක්. නමුත් මේවා ඉදිරියට ගෙනියන නම් දෙන්න බෑ. ඒක හරිම අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ ප්‍රසිද්ධ මිනිසුන්ව අනුකරණය කරන කොටසක් අදටත් මේ රට ඇතුළ ඉන්නවනේ. ඒ මිනිසුන්ගේ මාර්ගය යන්න හදන මිනිස්සු ගොඩක් මේ රට ඇතුළ ඉන්නවා. තරුණ දරුවන් වනේ මේ විදියට භාවිත කරන්නේ. අපේ ළමයි ලොකුයි. එයාලා මේවට අහුවෙන නෑ. නමුත් නොදන්න දරුවෝ ගම්වල දරුවෝ මේවට අහුවෙන්න පුළුවන්. මේවා විනාශ කරන්න දෙන්න බෑ. මම දන්නේ නෑ සංස්කෘතික අමාත්‍යංශය හෝ ඒ ඇමතිතුමාට හෝ මේව පිළිබඳව නීති නැති වෙන්න පුළුවන්. මොකද හෙලව මේෝ දැන් මේ නීතිවලට යටත්ව නෙවෙයින ඇත්තටම මේව රැකගෙන යායුතුයි මිනිස්සු විසින්. මේවට නීති නැති වෙන්න පුළුවන්. නමුත් අපේ හෘද සාක්ෂය කියල දෙයක් තියෙනවනේ. දැන් මේ ළමයි ටික අර කිරිපෝන රෙද්දයි හැට්ටයි ඇඳලා. ඒක හැට්ටකුත් නෙවෙයි. මේක අරමුණ මොකක්ද. මේක කරමු මිනිස්සුන්ට මොකක්ද මේ රට ඇතුළේ වෙන්න ඕනි. මම අහන්නේ ඔයාට මොනවද මේ රටේ වෙන්න ඕනි කියන එක. මේක පොදු දේපලක්නේ. එයාගේ පෞද්ගලික උත්සවයක් නම් මේ අපිට අදාළම නෑ. නමුත් මේක මේ රටේ පොදු දෙයක්. මුස්ලිම් හින්දුවයි බලන්නකෝ ඔහොම හැසිරෙනවද කියලා. ඇයි මේ සිංහලය විතරක් මෙතෙන්ට වැටලා තියෙන්නේ. ඇයි සිංහලය විතරක් මෙතෙන්ට වට්ටන්නේ. අපිට යුතුකමක් තියෙනවා. මට පේනව මේක අනාගතය අති භයන් කරයි කියලා. අපි ඇස්වහගෙන ඉන්න ඕනි නෑ. වැඩිහිටියෙක් හැටියට මේක මගේ වගකීමක්. පෞද්ගලික ජීවිත අපිට අදාළ නෑ. හැබැයි පොදුදේපලවලට අත තියන්න එපා. ලබන අවුරුද්ද මේක වෙන්න බෑ. සංස්කෘතික අමාත්‍යංශයටත් මම දැනුම් දුන්නා. අපි මේ පිළිබඳව කතිකවතක් ඇති කළ යුතුයි. සමාජ දැනුවත් කළ යුතුයි. අනතුරුවංගවල තියෙනවා ලබන අවුරුද්දේ මේක කරන්න එපා කියලා. උපුටා ගැනීම අවසන්. මෙවැනි ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.